සම්බෝල විදිහට කණ්ඩ රතුහාල් බතුයි පොල් සම්බෝල. ඒකට ගස් වලින් කඩාගත්ත ඉදිච්ච අවමිරිස්, රතු ලුණු, ගම්බිරිස්, උඹලකඩ වැඩි මෝරන් නැති පොල් ඒවා ඔක්කොම දාලා මේ ගලේ හොඳට අඹරලා ගත්තාම සම්බෝලේ වංගෙඩිය කොටනටත් වැඩිය රසයි. ඒකයි ඉතින් මේ වැඩේම කරන්නේ. රතුහාල් බතට කියාපු සම්බෝලේ මිරිස් සම්බෝලේ. ඔන්න දැන් පොල් ටික දාන්නයි යන්නේ. රතු ලුණු දැම්මා, ගම්බිරිස්සුත් දැම්මා, උඹලකඩ ඊට පස්සේ පොල්. මේ ඔක්කොම ගානකට තමයි ඇඹරෙන්න ඕනේ. නැත්නම් ඕනාට වැඩි මේ ඇඹරිලා ගියාම හොඳ නැහැ. අන්නෝම ගම්බිරිස් ඇටෙත් එතකොට ගානටම තමයි තැලෙන්නේ. ගුවක් කුඩු වෙන්නේ නැහැ. එතකොට රසයි. නෝ තමයි දෙයට අපි බත් ගන්න හදන සම්බෝලේ. මේ මිරිස් ගොඩක් සැරයි ගස් වලින්ම කඩාගත්තු ඉදිච්ච මිරිස් ඉඳලා ඒ හින්දා මේකට මං කරල් 5ක් විතර වගේ තමයි ගත්තේ. වැඩි දැම්මොත් ඉතින් කැන්න බැරි තරම් සැර වෙනවනේ. රතු ලුණු ගම්මිරිස් ගානට තමයි ඇඹරෙන්න ඕනේ. මොකද කෑලි නැතුව දුුනහම සම්බෝලේ රස නැහැ. දැන් නම් ඉතින් ඇති මේ අඹරලා ඇති හොද්දටම. අපි දැන් මේකට හොඳ අමුල් දෙහි ගෙඩියක් ඉස්ම ටිකක් දාලා ගන්නවා.